ඉතින් කොහොමද ඔන්න ඉතින් කාලෙක පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් සති ගාණක් තිස්සේ පැවති එක්සෑම් එක ඔන්න ඉතින් අද ඉවර වෙනවා. අපි බලමු මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. ඉතින් වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යමු. දැන් ඉතින් එක්සෑම් හෝල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ එක්සෑම් හෝල් එක තියෙන්නේ අපේ අලුත් ප්‍රී ක්ලිනිකල් බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ. ඉතින් තාම වැඩ සම්පූර්ණයෙන්ම නිමා නැහැ. නමුත් බොහෝ දුරට නිමා කරලා තියෙන්නේ. තව පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ වැඩ ඉවර වුණාම මම හිතන්නේ සම්පූර්ණයෙන්ම මේ බිල්ඩින් එක හදලා ඉවර වෙලා තියෙවි. කනගාටුවට කාරණාව තමයි ඉතින් අපිට මේක ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපේ ජූනියර් නංගිලා මල්ලියාට තමයි මේ ප්‍රී ක්ලිනිකල් බිල්ඩින් එක ප්‍රයෝජනයට ගන්න හම්බෙන්නේ. ඒ වුණාට හරිම සතුටුයි මේ වගේ බිල්ඩින් එකක් අපේ ෆැකල්ටි එකට ආපු එක ගැන. හරි ඉතින් ඔන්න එක්සෑම් හෝල් එක තියෙන තට්ටුවට කෙමින් ළඟා වුණා. ඉතින් දැන් ඉතින් තියෙන්නේ අමාරුම කාර්යය තමයි මොකද එක්සෑම් එක ලියන එක. ඊට පස්සේ අපි බලමු මොකද්ද එක්සෑම් එක ඉවර වෙනාම වෙන දේවල් අපි ඊට පස්සේ බලමු. හරිතින් ඔන්න දැන් එක්සෑම් ඉවරයි. එක්සෑම් ඉවරලා කට්ටියෙන් පහළට බහිනවා. මොකද බැච් ෆොටෝ එක ගන්න තියෙන හින්දා. ඉතින් මේ උඩම තට්ටුවට ආවට පස්සේ පරිසරය පේන විදිහ තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිම ලස්සනට පේනවා අපේ ෆැකල්ටි. ඒ වගේම තමයි මෙතෙන්ද තව චෛත්‍ය ගොඩක් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඒත් එක්කම අද අපේ මෝස්ට් ජූනියර් බැච් එකේ ළමයින්ගේ ටැලන්ට් ෂෝ එක තියෙනවා. ඉතින් මේ තමයි පොඩි කෑල්ලක් වේගෙන්. ඉතින් දැන් එක්සෑම් ඉවරුන් නිසා කට්ටියම ආයේ පහළට බහිනවා. මොකද අපිට අපේ මේ ෆැකල්ටි දින හොස්ටල් වලින් ඉවත් වෙලා අපේ පණ්ඩුකාභය හොස්ටල් එකට යන්න වෙලා තියෙනවා. ඉතින් ඒකට බඩුවස් කරන්නත් ඕන හින්දා කට්ටිය ඉක්මනට බැච් ෆොටෝ එක ගහලා යන්න තමයි හදන්නේ. අපි බලමු පහළට ගිහින් මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. කට්ටිය ඉතින් තනිතනියම ෆොටෝ ගන්නත් අමතක කරලා නැහැ. ඉතින් මේ තමයි අපේ අලුත් ප්‍රී ක්ලිනිකල් බිල්ඩින් එක. ඇත්තට මේක හරිම ලස්සනයි. හරි ඉතින් දැන් ඔන්න අපි අපේ බැච් ෆොටෝ එක ගන්න තමයි හදන්නේ. අපි බලමු කොහොමද ඒක ආවේ කියලා. යන්න බෑ එක්සෑම් ඉවර වෙනකන් ඔකද මේවයි එක්සෑම් එක රිසල්ට් එක අපි පාස් ඉතින් එක්සෑම් එක රිසල්ට් එක කම් පාස් දැන් තියෙන්නේ එක්සෑම් ඉවරයි කියලා චිල් එකේ ඉන්න ඕකේ සුරේෂ් උත් කියන්නේ ඇටිලේෂන් විලාස මම කියන්න ඕනද එක්සෑම් එක කොහොමද එච්චර ලේට් එක්සෑම් එකක් කරේ සති ගානක් තිබ්බ එක්සෑම් එක ඔන්න ඉතින් අද ඉවරයි. හැමෝම ඉතින් දැන් එක්සෑම් එක ඉවර වුණ එක ගැන ගොඩක් සතුටින් තමයි ඉන්නේ. හරි ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් එහෙනම් අදට ගිහින් එන්නම්.